Hello cuties, welcome back to my YouTube channel. ඉතින් කොහමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද නම් අරගෙන ආවේ වෙනස්ම විදිහේ vlog එකක්. අද මමයි මගේ යාළුවයි ඔයාලව ගමනක් එක්කගෙන යන්න තමයි හදන්නේ. මගේ වීඩියෝස් ගොඩක් බලන්නේ එක්සෑම් කරන අයනේ. ඉතින් ඔයා එක්සෑම් කරන්නේ නැති කෙනෙක් වුණත් මේ වෙලාවේ ඔයාගේ හිත ඇතුලේ මොනවාම හරි දුකක්, කරදරයක්, ප්‍රශ්නයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාගේ හිතේ ඇවිලෙන හැම ගින්නක්ම නිවිලා සතුටින් hina වෙලා ඉන්න ලැබෙන්න ඕනේ කියලා. ඇත්තටම අද නම් මට ගොඩාරියක් විශේෂ දවසක්. මොකද මේ මගේ යාළුවා මගේ හොඳම යාළුවෙක්. අපි දෙන්න මේ හම්බුනේ අවුරුද්දකට විතර පස්සේ. ඔයාලා හැමෝටම වගේම මටත් අපේ ගෙදරින් අර හිතෙන වෙලාවට එහෙම හැමතැනම යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දවසක් එන්නේ ගොඩාක් කලාතුරකින්. අද මායි යාළුවයි හිතුවා පයින්ම යනවා කියලා. ඔයාලට කියන්න බැරි වුණානේ අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලා. අපි දෙන්න අද රුවන්වැලි සෑයටයි ජයසිරි මහා බෝසමිඳුන් වන්දනා කරගන්නයි යන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඒ ලස්සන පරිසරය, කොළපාට ගස්වල, ඒ වගේම ලස්සන මල්, ඔයාලා දකින්න තියෙන ඇහැල ගස්වල ලස්සන මේ කුඹුරු යායවල් හැමදේම පහු කරගෙන අවුරුදු ගානක කතා පෙට්ටියක් දිග අරගෙන මායි යාළුවයි රුවන්වැලි සෑය ළඟට ලං වුණා. අපි දෙන්න උදෙන්ම ආව හින්දා ගොඩක් අවුව තිබ්බේ නැහැ. ඉතින් හැමදාමත් වගේ උදේ පාන්දර වුණාට රුවන්වැලි සෑය ළඟ නම් ගොඩාරියක් සෙනග හිටියා. ඇත්තටම මට දැනුණු ලොකු දෙයක් තමා අපේ හිතට මොකක් හරි කරදරයක් දැනුනම, දරා ගන්න බැරි මානසික පීඩනයක් වගේ දෙයක් දැනුනම රුවන්වැලි සෑය ළඟට වෙලා වාඩි වෙලා ඉද්දී ඒ හිතට දැනෙන සනීපේ වෙන කිසිම දෙයකින් ගන්න බෑ. කොච්චර නිරුම්මල් තිබ්බත් රුවන්වැලි සෑය ළඟට ඇවිල්ලා වතු සුද්ද මලක් පූජා කරේ නැත්තම් මගේ හිතට නම් ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවා. ඉතින් අපේ අම්මා උදේ පාන්දරම ඇහැරලා මට අරගෙන යන්න වතු සුද්ද මලුත් කඩලා දුන්නා. මං ඉතින් ඒ ටික පූජා කරා මුලින්ම. ගොඩාක් කාලයක් ඉඳන් මගේ අපේ නංගිගේ හිතේ තිබුණ ලොකු ආසාවක් තමයි රුවන්වැලි සෑයට මිරිවැඩි සඟලක් අපිම හදලා පූජා කරන එක. ඉතින් මම මේ අද පූජා කරන මිරිවැඩි සඟල මට හදන්න ගොඩාරියක් උදව් කරේ අපේ නංගි. අද යාට මේ ගමන එන්න බැරි වුණත් මටත් වඩා මහන්සි වෙලා මේ මිරිවැඩි සඟල හැදුවේ එයා. මේ සීතල හොළඟත් මැද්දේ රුවන්වැලි සෑය ළඟ වාඩි වෙලා වන්දනා කරද්දී හිතට නම් දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්.
රුවන්වැලි සෑයත් වන්දනා කරලා ඉවර වෙලා ඊළඟට මායි මගේ යාළුවයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්න ආවා. ඇත්තටම රුවන්වැලි සෑයයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා එළියටත් ආවට පස්සේ තමයි මට යාළුවටයි මතක් වුණේ අපි අරගෙන ගියපු හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරන්න අපිට අමතකුණානේ කියලා. එන ගමන් අපි දෙන්නට බඩගිනි හින්දා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ තියෙන හෙළ බොජුන් එකට ගියා. ඇත්තටම මේ තෝස් එක නම් රස නැහැ. ඒ වුණාට අපි ගත්ත අනිත් කෑම නම් හොඳට තිබුණා. අපි ආපහු එන ගමන් පාර අයිනේ තියෙන මෙන්න මේ ගල් බංකු වලට වෙලා වාඩි වෙලා චුට්ටක් කතා කර කර හිටියා. මොකද ඉතින් අපිට ආයේ කවදා හම්බෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑනේ. ඒ ලස්සන දවසත් ඔන්න ඔහොම ගෙවිලා ගියා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවනම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තාම මගේ වීඩියෝස් බලන්නේ channel එක subscribe නොකරනම් දැන්ම subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමට hina වෙලා ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.